ඉතින් විද්‍යාව ගැන අලුත්තැන් ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න උනන්දුවෙන් ඉන්න ඔයාලව අදත් අපේ SL chat box අපේ YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අනේ අද වීඩියෝ එක කතා කරන්න යන්නෙත් ඕගොල්ලන්ට මේ විද්‍යාව සහ මේ ඕගොල්ලන්ගේ සෞඛ්‍ය සම්බන්ධව ඉතා වැදගත් දෙයක් ගැන හඳුන්වලා දෙන්න තමයි අද කතා කරන්න යන්නේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම්ම බලන්න කියලා කියනවා. මොකද මේක ගොඩක්ම ඕගොල්ලන්ගේ සෞඛ්‍යයට වැදගත් වෙන දෙයක්. ඉතින් අද වීඩියෝ එකේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේම අද කතා කරන්න යන්නේ non stick pan. ඉතින් හැම ගෙදරකම වගේ මේ non stick pan පාවිච්චියට ගන්නවා. ඉතින් ඉස්සර තිබ්බේ තෙල් සහ බැදීම් පාවිච්චි කරන්න palm oil සහ coconut oil දෙකම පාවිච්චි කරා. ඉතින් මේ තෙල් වලින් තියෙන කොලෙස්ටරෝල් ප්‍රශ්නය නිසා ඒ කියන්නේ රුධිරයට තෙල් එකතු වෙන නිසා මිනිස්සු විසඳුමක් හෙව්වා කොහොමද තෙල් නැතුව කෑම වර්ග බඳගන්නේ නැත්නම් මේක ඇලෙන එක එහෙම නවත්ත ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් කාර්මික විප්ලවය සහ තාක්ෂණ දියුණුවත් එක්ක මේ බහු අවයවක නැත්නම් පොලිමර්ස් වල භාවිතය පොලිමර්ස් මිනිස්සු අලුතෙන් හැදුවා. ඉතින් එහෙම හදපු එක පොලිමර් එකක් තමයි මේ ටෙෆ්ලෝන් කියන්නේ. ටෙට්‍රාපොලිවිනයිල් ෆ්ලෝරයිඩ් කියන එක. නැත්නම් මේක තියෙන පොලි ෆ්ලෝරෝ ඇල්කයිල් සබ්ස්ටන්ස් කියන ඒවා PFAS කියන ඒවා මෙන්න මේ කෘත්‍රිම බහු අවයවකය මිනිසුන් විසින් නිර්මාණය කරා. ඉතින් මේ බහු අවයවකය ගත්තොත් මේක අධික උෂ්ණත්වවලට ඔරොත්තු දෙනවා සහ මේක විශේෂත්වය වෙන්නේ මේකේ කිසි දෙයක් ඇලෙන්නේ කරන්නේ නැහැ. මේ පෘෂ්ඨය තනිකර සුමට පෘෂ්ඨයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේකේ ඕනෑම දෙයක් ඉහළ උෂ්ණත්වවලට මේ ද්‍රව්‍ය මත රත් කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා මිනිස්සු මේක තෙල් භාවිතය වෙනුවට ආදේශකයක් විදිහට ද්‍රව්‍ය බැද ගැනීමට වගේ දේවල් වලට මේ ටෙෆ්ලෝන් තියෙන non stick pan පාවිච්චිය ලෝකයට ආවා. ඉතින් ඉස්සර නම් කිව්වේ මේක හොඳයි මේක ප්‍රශ්නයක් නැහැ කියන එක. හැබැයි දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන මේ non stick pan කියන්නේ මේවා සාමාන්‍ය අලුත් දේවල් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ ගෙදර තියෙන්නේ මේ වගේ හීරිච්ච නැත්නම් සීරුණු නැත්නම් පිච්චුණු වගේ නැත්නම් පෘෂ්ඨය හානි වෙච්ච non stick pan එකක් නම් ලොකු සෞඛ්‍ය අවදානමක් මුළු පවුලේ ඔක්කොටම තියෙනවා. ඉතින් ඒක මතක් කරනවා. මොකද මේක අද හොයාගෙන තියෙන මේ තියෙන මේ හානි වුණු පෘෂ්ඨ වලින් නැත්නම් මේ ටෙෆ්ලෝන් වලින් අධික විෂසහිත පිළිකාකාරක නිදහස් වෙනවා සහ ඒවා ඔයගොල්ලෝ ආහාරයට ගන්න ආහාර සමග එකතු වෙන්න පුළුවන් කියන එක. ඉතින් මතක් කරනවා මේක ඉස්සර පාවිච්චි කරා ප්‍රශ්නයක් නැහැ කියන කිව්වේ. නමුත් අද මේකේ ලොකු සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා. මේකෙන් එන මේ ෆියුම් එකක් තියෙනවා. ඒ කියන්නේ දුමක් වගේ එකක්. මේක ලොකු බලපෑමක් තියෙනවා මේ ඒ කියන්නේ අපේ පෙනහළු වලට ආසාදනය වුණොත් පෙනහළු වල මේ ආසාදන නැත්නම් මේ ආසාත්මිකතාව පවා ඇති කරන්න පුළුවන්. ඊට අමතරව මේක ගත්තොත් මේ non stick pan වල තියෙන මේ එක්ස්පෝස් එක එක විදිහට බලපාන මේක සාමාන්‍යයෙන් හීට් කරොත් කෝට් එක බ්‍රේක් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ කෝටින් එක non stick pan එකේ ඩැමේජ් වෙලා තියෙනවා නම් සෙල්සියස් 260 උෂ්ණත්වයත් හොඳටම ඇති මේ කෝට් එකෙන් ඒ එන එක්ස්පෝස් එක නැත්නම් ඒ ගෑස් එක වගේ එක පරිසරයට නිදහස් වෙන්න. ඉතින් ඔයා ඉන්නේ ඒක ළඟ නම් ඒක ඔයාගේ ඔක්කොම පෙනහළු වලට යනවා. ඉතින් ඒකත් එක්ක ලොකු සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් වෙනවා. ඉතින් එහෙම එකක් වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන බලපෑම් වගේක් තියෙනවා. එකක් තමයි ඔයාගේ ගේ තියෙන හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා මේකෙන්. ඒ වගේම රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක ඒ කියන්නේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව රෝග ආබාධ ඇති කරනවා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් මේකෙන් බලපෑම් ඇති කරනවා. ඉතින් මේක මේ දේවල් මේකේ ලොකු බලපෑමක් ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති. හොයලා බලන්න. ඉතින් ඕගොල්ලන් ගෙදරත් තියෙන මේ වගේ හීරිච්ච non stick pan එකක් නම් නැත්නම් ඩැමේජ් වෙච්ච එකක් නම් අදම ඒක අයින් කරන්න. ඊට වඩා හොඳයි ඕගොල්ලෝ කලින් පාවිච්චි කරපු ලෝහමය නැත්නම් යකඩ තාච්චයක හරි එහෙම පාවිච්චි කරපු භාජනයක භාජනයක වෙන භාජනයක පාවිච්චියට ගන්න එක. ඉතින් අලුත් non stick pan එකක් පාවිච්චි කරන්න නැත්නම් මේ ඩැමේජ් වෙච්ච ඒවා පාවිච්චි කරන එකෙන් අදම නවත්තන්න. මොකද ඒකෙන් එන සෞඛ්‍ය බලපෑම පොඩි නෑ. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක ගැනත්
අද වීඩියෝ එක ගැනත් ඔයගොල්ලෝ අයිඩියාස් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ අපේ නාලික අලුත් නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා වීඩියෝ එක යාළුවන්ට දැනගන්නත් ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.